තෙරුවන් සරණයි රටලෝක වාසී සියලුම දෙනාට. ඉතින් අපි මේ අද ඔයාලත් එක්ක කතා කරන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගරයේ ආසන්නයේම තියෙන ශ්‍රී සද්ධාතිස්ස මහමෙවුනා භාවනාසපුව ගැන. ඊටමත් හරිම ලස්සන පරිසරයක්. ඉතින් ඒ පරිසරයට ගියාම හරිම නිස්කලංක භාවයක් අපිට තේරුණා. වැඩ වාසය කරන සංඝරත්නය අපි දැකගත්තා. අපි ගිහිල්ලා බලමු කොච්චර සුන්දර පරිසරයක්ද තියෙන්නේ කියලා. විශාල ධර්මශාලාවක්, ඒ වගේම ලස්සනම තාමත් ලස්සනයි බෝධි මණ්ඩපය, ඒ බෝධි මළුව. ඉතින් අපි එතනට ගිහිල්ලා බෝධින් වහන්සේ වන්දනා කරගෙන බෝපත්‍ර හිඳලා පින් රැස් කරගත්තා. ඉතින් ඒ සියලු පින් ඔයාලට අනුමෝදන් වේවා. ඉතින් මට මගේ මේ ගමනට මේ උදව් කළේ මගේ මිතුරා. ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවා. ඔයාලත් මේ විදියට හරි බෝධින් වහන්සේ දැකලා ගෙදර ඉඳන් හෝ ඉන්න තැනක ඉඳන් සතුටු සිතින් වන්දනා කරගන්න. තව දෙයක් තමයි, ඔයාලත් කොහේ හෝ කමක් නැහැ බෝධින් වහන්සේ නමක් දැක්කම එතන බෝපත්‍ර වැටලා තියෙනවා නම්, අපවිත්‍ර වෙලා තියෙනවා නම් ඒ ස්ථානය පිරිසුදු කරන්න පුදුමාකාර අප්‍රමාණ පිනක් රැස් වෙනවා. විශාල පිනක් රැස් වෙනවා මම අහලා තියෙනවා. හැබැයි හිතේ ශ්‍රද්ධාව, බුදුරජාන් වහන්සේ කෙරෙහි, ධර්මයේ රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි පැහැදීම, ගෞරවය, මනා තෙරුවන් සරණ ගිය සීලයක පිහිටා කටයුතු කිරීම ඉතා වටින දෙයක් මේ පින් කටයුත්තක් කිරීමේදී. ඉතින් මේ භාවනා මධ්‍යස්ථානයේ මේ තියෙන ඇත්තේ ධර්ම පොත් ලබා ගන්න පුළුවන් ස්ථානය. ශ්‍රී මහා මොග්ගල්ලාන මහා සෑරජාණන් වහන්සේ ඉදිකිරීමට බලාපොරොත්තු වෙන සිටින්නේ මේ අම්පාර මහමෙවුනා භාවනා අසපුව. ඉතින් මේ නම්බර්ස් තියෙනවා, කතා කරන්න පුළුවන්, ඒ සඳහා දායකත්වයේ දක්වන්න පුළුවන්. මේ නම්බර්ස් වලට කතා කරලා ඔයාලට ඕන කෙනෙක්ට අවස්ථාව තියෙනවා ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි ඔයාලා මේ වගේ තැන්වලට එදිනදා ජීවිතේ කටයුතු කරද්දී යනවා ඇති. ඒ වගේම ඔබ මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ පූජනීය ස්ථානවලට ගිහිල්ලා, පූජනීය ස්ථාන වේවා වෙනත් කිසිම ස්ථානයකවත් නිර්මාණය කරලා තියෙන දේවල් වලට, ගහකොළ වලට, සතා සිව්පාවට හානි වන ආකාරයට කටයුතු කරන්න එපා. ඉතින් මේ තමයි ධර්මශාලාව. එහි ධර්මශාලාවේ සක්මන් කරන ස්වාමින් වහන්සේ නමක් පේනවා ඇති ඔයාලට. ඉතින් උන්වහන්සේ අපිට කතා කරා. අතරම අපිට ඒකන සතුටුයි. මොකද ඔයාලට උනත් මෙහි ගියාම මම හිතනවා සංඝරත්නය සමග කතා බහ කරලා ධර්මය ජීවිතයට එකතු කරන්න පුළුවන් වේවි කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ නැවතත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න කියලා මතක් කරනවා. අපි සමුගන්නවා. තෙරුවන් සරණයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී, ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකී.